හරි බා. අද මේ වීඩියෝ එක කරන්නේ 2026 A level කරන උන් වෙනුවෙන්. උන් විතරක් ඉතුරු වෙලා අනිත් උන් ටික ඵලයල්ලා. උන්ට ඇති වැඩක් නැහැ මේක. හරි. ආණ්ඩු ක්‍රම ආකෘති. මේ ආණ්ඩු ක්‍රම ආකෘති කියන එක දේශපාලන විද්‍යාව විශේෂේෂත්වයේදී නිතාම සුවිශේෂී පාඩමක්. හේතුව තමයි මේකේ අනිවාර්ය ප්‍රශ්නයක් අහනවා. ඒක නිසා ඊටාම සරල ලේසි පාඩමක්. ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් පාඩමක්. විනාඩි 5න් කියලා දෙන්නම් මෙන්න මේ ආණ්ඩුකම ආකෘති ටික පිළිබඳව. ආයේ ගින්නක් නැතුව එක්සෑම් එකට ෆේස් කරන්න පුළුවන් විදිහට මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන් විදිහට මේ ටික අද කියලා දෙනවා විනාඩි 5න්. හරි. බල හැමෝම ආදරය කරලා තියෙනවනේ. හරි. සමහර නැතුවත් ඇති, ඇතුවත් ඇති. මොකක් හරි කමන්නේ. බල ලව් කරනවා බලන් ඉඳලා හරි දැකලා හරි තියෙනවනේ. ඔන්න ඔය ආදර කතා ඇතුලේ විවිධාකාර වූ ආදර කතා තියෙනවා. සමහරක් ඒවා සමවයස් ප්‍රේමවල. තවත් ආදර කතා තියෙනවා. කෙල්ල හරි කොල්ල හරි දෙන්නගෙන් කවුරු හරි එක්කෙනෙක් වැඩිමල් ආදර කතාවක්. අයියා නංගි වෙන්න පුළුවන්, අක්කා මල්ලි වෙන්නත් පුළුවන්. හරිද? ඒක දැන් නෝමල් දැන්. ඒ වගේම අනියම් ප්‍රේමවල. ඒ කියන්නේ එහෙම කොල්ලයි කෙල්ලයි මෙහෙම ඉන්නවා. තව තුන්වෙනි පාර්ශවයක් එක්ක තව හොර සම්බන්ධතාවයක් තියෙනවා. සහ ආතල්ම කෑල්ල තමයි ඒක මම පස්සේ කියන්න. අන්තිමට කියන්නම් ආතල්ම කෑල්ල. හරි. දැන් මේ ලව් කතා ගැන නෙවෙයි කියන්නේ. ලව් කතාව කොහොමද අපේ පාඩමට අදාළ වෙන්නේ. හරි. මෙන්න මේ ඒකීය ක්‍රමයක් කියලා කියන්නේ මොකක්ද? ඒකීය ක්‍රමයක් කියන්නේ බං මධ්‍යම ආණ්ඩුව විසින් පළාත් පාලන ආයතන වලට බලය පවරා දෙනවා. ඒ කියන්නේ සියලුම බලතල ටික ඒකීය ආණ්ඩු ක්‍රමයක් ඇතුලේ සියලුම බලතල ටික ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් කාටද පවරලා තියෙන්නේ? මෙන්න මේ මධ්‍යම ආණ්ඩුවට පමණයි. හරි. මධ්‍යම ආණ්ඩුව විසින් තමයි පළාත් පාලන ආයතන වල බලය පවරන්නේ. ඕනම අවස්ථාවක මේ බලය පවරන්න පුළුවන් වගේම නැවත ආපහු මධ්‍යම ආණ්ඩුවට ඒ බලය ලබා ගන්නත් පුළුවන්. හරිද? ඒක ඇවිල්ලා මොන වගේ ලව් එකක්ද? ඒක ඇවිල්ලා බං එක පාර්ශවයක් වැඩිමහල් වෙලා අනිත් පාර්ශවයේ බාල. ඒ කියන්නේ අපි කොල්ලා වැඩිමල් කියලා ගමුකෝ. හරිද? වැඩිමල් පිරිමි ළමයා සහ පිරිමි ළමයට වඩා බාල ගෑල් ළමයා. ඒකෝට තියෙන සාමාන්‍යයෙන් මේ වැඩිමල් පිරිමි ළමයා යටතේනේ මේ ප්‍රේමවන්තිය ඉන්නේ. එතකොට අන්න ඒ වගේ ලව් එකක් මේක. හරිද? තේරෙන සිංහලෙන් මම මේක පැහැදිලි කරලා දෙන්න හදන්නේ. බලතල එතකොට පූර්ණ බලතල ටික කාගෙන්ද තියෙන්නේ? ඒ අතර කතාවේදී අන්න වැඩිමල් පාර්ශවය. වැඩිමල් පාර්ශවය විසින් අර බාල කෙනාව ඒ යටතේ තමයි යන්නේ වගේ තමයි මේ ඒකී ආණ්ඩු ක්‍රමය කියලා කියන්නේ. මධ්‍යම ආණ්ඩුව හෙලින් ඉන්නවා. මධ්‍යම ආණ්ඩුව යටතේ පළාත් පාලන ආයතන ටික පවතිනවා. එච්චරයි. ඒකී ආණ්ඩු ක්‍රමය කියන්නේ ඔන්න ඕක තමයි. ඊට පස්සේ මොකද සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ? සංධීය ආණ්ඩු ක්‍රමයක් කියන්නේ බං ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඒක මෙහෙමයි. මධ්‍යම ආණ්ඩුව මෙහෙම තියෙන සුපුරුදු පරිදි. ඒ වගේම ප්‍රාන්ත ආණ්ඩුත් තියෙනවා මේ පැත්තේ. එතකොට මෙන්න මේ මධ්‍යම ආණ්ඩුවට 150ක බලතල ලැබෙනවා. ඒ වගේම ප්‍රාන්ත ආණ්ඩුවට 150ක බලතල ලැබෙනවා. ඒක ඇවිල්ලා හරියට සමවයස් ප්‍රේමක් වගේ. ඈ සමවයස් ප්‍රේමක් වගේ එහෙම නිකන් බැන ගන්නකොට දෙන්නත් එක අම්බානික බැන ගන්නවා. එහෙම අර අමුතුවෙන් ගරු කරනවා කියලා එහෙම එකක් සමවයස් ලව් වල ගොඩක් එක මම නම් දැකලා නැහැ. නිකන් නෝමල් යනවා. හරිද? දෙන්නටම 50-50 වගේ මේ බලතල ටිකක් තියෙනවා. සංධීය ආණ්ඩු ක්‍රමයක් කියන්නේ ඔන්න ඕක. මධ්‍යම ආණ්ඩුවටත් 150ක බලතල තියෙනවා. ප්‍රාන්ත ආණ්ඩුවටත් 150ක බලතල තියෙනවා. එතකොට මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්ත ආණ්ඩුවට වගේ කියන්න ඕනේ. ඒ වගේම ප්‍රාන්ත ආණ්ඩුවත් මධ්‍යම ආණ්ඩුවට වගේ කියන්න ඕනේ. ඕක තමයි සංධීය ආණ්ඩු ක්‍රමය. හරිද? සරලයි කතාව. ඊට පස්සේ ඊළඟ එක මොකද්ද? ඊළඟ එක තමයි මම අර්ධ සංධීය. මොකද්ද අර්ධ සංධීය කියලා කියන්නේ? මේක ඇවිල්ලා ඒකීය ලක්ෂණක් තියෙනවා, සංධීය ලක්ෂණක් තියෙනවා. හරි? හොඳම උදාහරණයක් ඉන්දියාව ගන්න පුළුවන්. ලෝකේ තියෙන අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් තියෙන රටක් විදිහට ඉන්දියාව උදාහරණයකට පෙන්වන්න පුළුවන්. ඒක මොන වගේ ආදර කතාවක් වෙන්න පුළුවන්ද? ඒක ඇවිල්ලා මරු කෑල්ල. හරිද? ඒකේ බැලූ බැල්මට ඒකීය ආණ්ඩු ක්‍රමයක ලක්ෂණ ගොඩක් තියෙනවා. හේතුව තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මේ ඉන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. මෙන්න මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන තුන්වෙනි පාර්ශවය වැඩි බලතල ටිකක් දිලා තියෙන මධ්‍යම ආණ්ඩුවට. ඒක හරියට බං අනියම් ප්‍රේමක් වගේ. හරි? මේ දෙන්නගේ ලව් එක මෙහෙම පවතිනවා. එතකොට මෙන්න මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන කෙනා
තුන්වෙනි පාර්ශවයක් විදිහට ඉදිරිපත් වෙලා වැඩි බලතල ටික කාට දීලා තියෙනවද? මධ්‍යම ආණ්ඩුවට දීලා තියෙනවා. හරිද? ඒක මධ්‍යම ආණ්ඩුව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතර වෙනම ලව් එකක්. මේ දෙන්නත් ඉන්නවා හොඳේ. ඒක හරි. ප්‍රාන්ත ආණ්ඩුවක් තියෙනවා, මධ්‍යම ආණ්ඩුවක් තියෙනවා. ඒ දෙන්න අතර මේ හෝමාරුවක් සහ සම්බන්ධයක් තියෙනවා. හැබැයි අර තුන්වෙනි පාර්ශවයක් විදිහට ඇවිල්ලා ඔප්ෂන් එකක් විදිහට ඇවිල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මධ්‍යම ආණ්ඩුව වැඩි බලතල ප්‍රමාණයක් දීලා තියෙනවා. එතකොට ඒක ඇවිල්ලා අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් සහිත ආණ්ඩු ක්‍රමයක්. හොඳම උදාහරණයකට ඉන්දියාව පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට මම කියන්නේ ආතල්ම කැලේ තියෙන අන්තිමට කියලා. හරි. මේක වල්ල කියයි දන්නේ මේ කුණුහරුප ගොඩනගනවා කියලා නමයිද? කුණුහරුප නෙමෙයි. මේක සාමාන්‍ය තත්ත්වයක් ඉතින් ලෝකෙ තුල තියෙන. මොකද මේ සහසන්ධිය කියලා කියන්නේ. සහසන්ධිය කියලා කියන්නේ මේ තුන්වෙනි පාර්ශවයක් තව එක්කෙනෙක් ඉන්නවා. හරි. මේ දෙන්නගේ අතරත් ලව් එක එහෙම ගැටුමක් නැහැ. ගැටුමක් නැතුව ෂේප් එක යනවා. ඒ වගේම සහසන්ධිය. මේකේ තීරි කාරණේ තමයි ලෝකයේ තුල එකම කලාපයේ ඉදින් රටවල්. හරිද? ස්වාධීන රාජ්‍යයන් එකට එකතු වෙලා එක්කෝ ගිවිසුමකින් නැත්නම් එකඟතාවයකින්. හරිද? ආර්ථික කාරණා, ආරක්ෂාමය කාරණා, කලාපීය වශයෙන් ආරක්ෂාව සඳහා. හරිද? ඊට පස්සේ කලාපීය වශයෙන් ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා අන්නේ වගේ කරුණු ටිකක් මුල් කරගෙන මේ කියන්නේ අභ්‍යන්තරිකවත් නෙමෙයි මේක පවතින්නේ. මේ සහසන්ධිය ක්‍රමයේ කියන පවතින්නේ. හරිද? ස්වාධීන රාජ්‍යයන් කිහිපයක් එකට එකතු වෙලා ගිවිසුමකින් හෝ එකඟතාවයකින් අර ප්‍රශ්න නිරාකරණය කරගන්න අපි එකට එකතු වෙමුයි කියලා පොඩි එකකට එනවා. එකඟතාවයකට එනවා. අන්න ඒ වගේ තමයි මේක ඇවිල්ලා මොනදී ලව් එකක්. මේක ඇවිල්ලා මේ දෙන්නගේ ලව් එක උපරිමෙන් තියෙනවා. එතන ඒ ප්‍රශ්නකුත් නැහැ. ඒ වගේම තව මෙතන තුන්වෙනි පාර්ශවයක ඉදිරිපත් වෙනවා. හරි. ඒක නිකන් අර මොකද්ද? නිකන් බැලු ෆැල්මට මෙහෙම නිකන් අවස්ථා තුනකට තියෙන කාරණයක් කියන එක පැහැදිලිනේ. අන්න එහෙම එකක් මේක. හොඳේ. හරිද? සහසන්ධිය කියන්නේ ඕකට. ඔය විදිහට ඉතින් ආණ්ඩුක මාර්ග ටික කියලා දෙන්න පුළුවන්. හරිද? මොකද්ද? ඒකීය, සංධීය, අර්ධ සංධීය, සහසන්ධීය. ඒකීය කියන එක මොකද්ද? ඒකීය කියන්නේ තනි මධ්‍යම ආණ්ඩුවක් විසින් පළාත් පාලන ආයතන වලට බලය පවරලා දෙන එක තමයි ඒකීය ආණ්ඩු ක්‍රමයක් ඇතුළත සිදුවෙන ක්‍රියාවලිය. ඒ වගේම සංධීය ආණ්ඩු ක්‍රමයක් කියන්නේ සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා කියන්නේ ප්‍රාන්ත ආණ්ඩු ඉන්නවා, මධ්‍යම ආණ්ඩු ඉන්නවා. දෙගොල්ලටම එක හා සමාන බලතල ටිකක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙනවා. හරිද? ඒක තමයි සංධීය ක්‍රමය. අර්ධ සංධීය කියලා කියන්නේ ප්‍රාන්ත ආණ්ඩුවක් තියෙනවා, මධ්‍යම ආණ්ඩුවක් තියෙනවා. හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් වැඩි බලතල ටිකක් ලබා දීලා තියෙන කාටද? මෙන්න මේ මධ්‍යම ආණ්ඩුවට. ඒකයි කිව්වේ ඒක අනියම් පෙමක් කියලා. මේ දෙන්න අතරත් ලව් එක තියෙනවා. හරිද? තිබුණට මේ අර අල්පෙන් ආව තුන්වෙනි පාර්ශවයේ වැඩි සැලකිල්ලක් දක්වලා තියෙන කාටද? මධ්‍යම ආණ්ඩුවට. ඉතින් ඒක අපි කියනවා අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා. ඒකේ සංධීය ලක්ෂණක් තියෙනවා. ඒකේ ලක්ෂණක් තියෙනවා. සහ සංධීය කියලා කියන්නේ කලාපීය වශයෙන් ස්වාධීන රාජ්‍යයන් එකට එකතු වෙලා එකඟතාවයකින් හෝ ගිවිසුමකින් සාකච්ඡා කරලා ආර්ථික සාධක, ආරක්ෂාව කියන වගේ අන්නේ වගේ සාධක පදනම් කරගෙන ඒගොල්ලෝ එකට එකතු වෙලා එක පාලනතන්ත්‍රයක් ඇති කරගන්නවා. ඒක හරියට නිකන් මෙන්න මේ වගේ මේක ඔයාලා හිතා ගන්න මොකද්ද මේ කියන්නේ කියලා. මේ තුන් ආකාර තුනකට තියෙන කාරණයක් හරි. ඔච්චරයි. ඕක තමයි ආණ්ඩුක්‍රම මාතෘක ටික. මේක උඹලට 2026 A level කරන උන්ට ඉතාමත් වැදගත්. හරිද? මේක බලපල්ලා. බලලා මේකෙන් මොනවද තියෙන දේ ඉගෙන ගනින්න. එහෙනම් අපි ජයවා.